ගාලු ගමන අවසාන කොටස අරගෙන ආවා. කතාව කියවලා හැමෝම ඒ ගැන කතාව ගැන ඔයාලට දැනෙන දේ කියන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
ගාලු ගමනත් කියවලා ඉවරයි ඔයාලා. ඉතින් ඔයගොල්ලන් දන්නවා මේක මම මුලින් ඉඳන්ම කිව්වා මේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙනයි මේ කතාව ලියුනේ කියලා. ඉතින් කතාව අවසානයේ මම දන්න ඔයාලා හුඟා කුතුහලයෙන් මේ කතාව කියෙව්වේ. මට සමා වෙන්න ඕනේ. ඉතින් එක දිගට කතාව දෙන්න ලැබුණේ නැහැ මේක. ඇත්තටම ඒකට හේතු මම කලින් කියලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මේ කතාවට විතරක් බලපායි ගොඩක් දුරට. මොකද අර ඔයාලා දන්නවා අනිත් channel එකේ ගැටලුව නිසා මම මේක අර මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන තැන වෙනස් කරන්න වුණා, ඩිවයිස් එක වෙනස් කරන්න වුණා. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න. ඉතින් එහෙම වුණාම හරි අමාරුයි මේ වීඩියෝ. දැන් මගේ යාළුවා පෝෂි වීඩියෝ ඔක්කොම ටික හදලා තිබ්බේ මුල් දවස්වලම. නමුත් අර පළ කරගන්න ප්‍රශ්නේ තමයි තිබුණේ හැමතිස්සෙම මට. මේ මම මෙහෙම ඒක කරනකොට ලොකු ගැටලුවක් ආවා. ඒකයි මේ ප්‍රමාදවලට හේතුව. ඊළඟ කතාවේදී ඒක වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම. මොකද මේ ප්‍රශ්නේ දෙකෙන් එකක් දැන් අපි අනිත් එකේ අපීල් පීරියඩ් එකේ ඉන්නේ. ඒක තාම අපි අපීල් එක දැම්මේ නැහැ. ඇත්තම කියනවා නම් හිතට තාම බයයි මොකක් වෙයිද කියලා. අපි අවසානෙට කෙටි කතාවක් දුන්නා. මම දන්නවා ඔයාලා බොහොමයක් එක කියෙව්වා කියලා. නමුත් අර තාම අපි බලාපොරොත්තු වුණ මට්ටමේ ප්‍රතිචාරය එකට ලැබිලා නැහැ. කතාවක් වොයිස් කරලා දෙන එක තමයි ඇත්තටම මේ YouTube එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒගොල්ලෝ අපේ channel එකට ආව ප්‍රශ්නෙට හේතුව අපේ කිසිම වීඩියෝ එකක මිනිස් කටහඬක් තිබුණ නැහැ. අපි වීඩියෝ 600 ගාණක් තිබුණ ප්‍රශ්න එන වෙලාවේ. එතකොට ඒගොල්ලෝ ඒක ගැන සැක පහල කරනවා. මේක මේ ඇත්තටම මිනිස්සු කරන එකක්ද කියන සැකේ මූණ පෙන්නුවේ නැහැ. වොයිස් එක දැම්මේ නැහැ. ඉතින් ඒ හින්දා ඒ ඔක්කොම මේ සම්පූර්ණයෙන්ම වොයිස් කරපු එක කෙටි කතාවක් දැම්මා. ඒතකොට ඒක ඒගොල්ලන්ගේ අධීක්ෂණයට එන්නේ ඒ කෙටි කතාවට ලැබෙන ප්‍රතිචාර ගොඩක් ඉහළ වුණොත් විතරයි. ඉතින් අපේ අනිත් කෙටි කතා එක බලද්දී තාම මේ මට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අපීල් එක දාන්න අපි ටිකක් පරක්කු කරන. ඔයගොල්ලන් පුළුවන් නම් අපිට උදව්වක් විදියට ඒ කෙටි කතාව ෂෙයා කරලා දෙන්න. බලමු නැති වෙනවා නම් බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් එකට කමෙන්ට්ස් දෙන්න. ඒ කියන්නේ ඉමෝජි නෙවෙයි අකුරු ටිකක් ටයිප් කරලා දෙන කමෙන්ට්ස්. එතකොට ඒක ආපහු වීඩියෝ එක උඩට එනවා. වීඩියෝ එක උඩට ආවහම තව පාඨකයන්ගේ ඇහැ ගැටෙනවා. එතකොට ඒ වීඩියෝ එක උඩට ආවොත් ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම මේ පරීක්ෂා කරනවා කියලා කියන්නේ හුඟක් එන්ගේජ්මන්ට් එක වැඩි වීඩියෝස්. ඒ කියන්නේ වීව්ස් ප්‍රමාණය ගොඩාක් ඉහළ වීඩියෝස්. එතකොට ඒගොල්ලෝ දැන් පරීක්ෂා කරාම මේ views ගොඩාක් තියෙන අපේ දැන් ලක්ෂයකට කිට්ටු වෙන views තියෙනවා කලින් දාපු කෙටි කතාවේ. ඒක ඒව තමයි මුලින් බලන්න. ඒතකොට ඒවේ අර ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන විදිහේ voice නැහැ. රූපයක් පේන්නේ නැහැ. දැන් අපිට අප්ලෝඩ් කරාට පස්සේ වීඩියෝ එක ආයෙ එඩිට් කරන්නත් බැහැනේ. ඒ නිසා අපිට ඇත්තටම ඕනේ ඒ වීඩියෝ එක වැඩිය මේ අවසානයේට දාපු වීඩියෝ එකේ ඒගොල්ලන්ගේ අවධානයට යන්න. එතකොට ඒක ඒගොල්ලෝ බලන හැම මේ ලක්ෂණයක්ම මේ වීඩියෝ එකේ තියෙනවා. ඒක සම්පූර්ණ වොයිස් කරලා තියෙනවා. ඒකේ මගේ මුණ පොඩ්ඩක් පෙන්නනවා. අපි වෙනස් කලින් හැදුවට වැඩිය ටිකක් ඇතුළට රූප දාලා වෙනස්කම් කරලා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලන්ගේ අවධානයට ගියොත් ඇත්තටම මේ channel එක ගොඩ දාගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකට අවශ්‍ය මේ views ප්‍රමාණය නැකන් තමයි අපි පොඩ්ඩක් අපීල් නොකර හිටියේ. ඉතින් ඒක අපීල් කරලා ආපහු channel එක ලැබුණොත් අපිට කිසිම ගැටලුවක් නැතුව ඔයගලන්ට ආපහු අර ඉස්සර කරා වගේම දවස ගානේ කතාවක් දෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ channel එකෙත් දැන් අපේ පරණ කතා අයින් කරපුවක් තියෙනවනේ. ඒවත් ඔයාලා ආපහු නිරතුරුවම ඉල්ලනවා මගේ. මේ WhatsApp එකට පවා මෙසේජ් කරලා ඉල්ලනවා. ඉතින් අපිට පුළුවන් එතකොට මේ channel දෙකෙන් එකක පරණ කතාවක් එකක අලුත් කතාවක් විදියට හරි දෙන්න. මොකද ප්‍රශ්න විසඳුනොත් අර මේ අපිට අර ලොකේෂන් එක ඩිවයිස් එක වෙනස් කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. පුරුදු විදියටම කලින් කරපු විදියටම කරන්න පුළුවන්. එතකොට මෙහෙම ප්‍රමාද වෙන්නේ නැහැ. ඉන්න තැන ඉඳන්
සුපුරුදු විදිහට කරන්න පුළුවන් ගෙදර ඉඳන් හරි මේ එක ගෙදර සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඩිවයිස් එකෙන් හරි ඒක කරන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි දෙකෙන් එකක් විසඳුණාට පස්සේ ඉතින් ඊළඟ කතාවේදී එහෙම ගැටලු නොවේ කියලා මම විශ්වාස කරනවා. කොහොම හරි ඔයාලට ගොඩාක් ස්තුතියි ගාලු ගමනත් එක්ක එකතු වුණාට. මම අලුතෙන් channel එකක් හැදුවා කියලා මම ඒල subscribe කරාට ඔයගොල්ලෝ මේ පළවෙනි කතාවෙම subscribersලා 800 සීමාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි. ගාලු ගමන චරිත ගැන ගාලු ගමනේ හිටිය සැබෑ චරිත ගැන ඔයාලා දැනගන්න කුතුහලෙන් ඇති. ඉතින් ඒකේ අර කතාව කියන චරිතය ඔයාලා දන්නවා. එයා එක්ක ගොඩක් අර ඒකට සම්බන්ධ වුණ අනිත් චරිතෙත් ඔයාලා දන්නවා. ඊට මං කියන්න ඕනේ කවුද කියලා ඔයාලා ගෙස් කරලා තියෙනවා මම දැක්කා. ඇත්තම කියනවා නම් ඔය චරිතවලින් මං හිතන්නේ මම විතරද මම සහ තව එක්කෙනෙක් විතර වගේ තමයි ලංකාවේ ඉන්නේ. අනිත් ඔක්කොම විවිධ රටවල ඉන්නවා. ඔය රිහානා කියන චරිතය, අපි ජීවක කියලා දීපු චරිතය, තව මට ඇත්තනම් කියවෙන්න දෙනවා කතාවේ නම් නේද. 3-4 දෙනෙක්ම මේ UK වල ඉන්නවා. US වල ඉන්නවා ඔයාලා දන්න එක්කෙනෙක්. තව කැනඩාවේ ඉන්නවා ප්‍රධානමය කතාවට පාදක වෙච්ච නිවස IP එක්කෙනා. ඒ වගේ මේ එක රටවල තමයි දැන් කට්ටියනේ. අපි අර ඒ මතක තමයි ඇත්තටම අපිත් එක්ක තියෙන්නේ. මේ ඔය සිද්ධිය සම්පූර්ණයෙන්ම ඇත්ත සිද්ධියක් නෙවෙයි. හැබැයි අර මුල් සිද්ධි ගොඩාක් ඇත්ත දේවල්. අන්තිම ටික අර එතන බය වුණ සිද්ධියත් ඇත්ත. හැබැයි ඔය කතාවේ තියෙන හේතුව නෙවෙයි ඇත්තටම. අපි දන්නේ ඒක මොකද්ද කියලා අදට මේ බය වුණා. අර විදිහට හැට දැක්කේ නෑ, සද්ද තමයි ඇහුනේ. මේ ඉතින් ඒක තමයි මේ කතාව. ඔයාලට අවශ්‍ය නම් ඉතින් වැඩි විස්තර අපි ඉගෙන පස්සේ කතා කරමු. ඉතින් කතාව එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරෙයි ඔයාලා හැමෝටම.